අපේ වජිරවන්තාවන් එක්ක ස්වාමීන් වහන්සේට සමගිය වන්දනාව සංචාරය අපි හිතුවට වැඩිය බොහෝම හොඳට සාර්ථක කරගෙන ගියා. ඒ ආන්දෝලනයේ දැනෙන්න හැමදැස්සෙම බලාපොරොත්තු වුණාට වැඩිය සෑමදේම ගැන සම්බන්ධලා යනවා අපිට දැනුවත් කළා. ඒ වගේම අපිට සංග්‍රහ කළා. එවන අපිට මේ තායිලන්තය ගැන දැනුවත් ලබාගත් තායිලන්තයේ බුදුදහම ගැන අපි බොහෝම දේවල් දැනගත්තා. ඉතාම සාර්ථකව අපි මේ වන්දනාව කරා. ඉතින් ආවුරුද්දක් ගොඩාක් සිද්ධ වෙනවා. අපිට මේ වගේ සංචාරයක් හැටි කරලා අපිට මේ වගේ තායිලන්තය පුරාම වන්දනාවේ පිළිගන්න බොහොම හොඳයි, බොහොම සතුටුයි. ලංකාවට අපිට මේ බුදුදහම ගැන හරි ආරම්භයි. විහාරස්ථානයේ නමයි කියන්නේ. මේ ස්වාමීන් වහන්සේ තායිලන්තයට වැඩම කරලා අපි නොදත් දේවල් ගොඩාක් ඉගෙන ගත්තා, බලාගත්තා, දැකගත්තා. මුදු සංචාරයක් අපිට හොඳට බලුවා. අපි අනිකාට කියන්නේ මේ වගේ සංචාරයකට ඇහිලා සහභාගී වෙලා බෞද්ධ අත්දැකීම් ලබා ගන්න. නම කියන්නකො, ගම කියන්නේ. ජාතුංග මම ධර්මිකලින් ඉඳලා ආවේ. මට මේ ප්‍රථමයෙන් ආරක්ෂිත මෙහෙම ආන්දරේ තායිලන්ත සංචාරයක් සංවිධානය කරනවා කියලා. ඉතින් ඒකට මම දෙගිඩියාවකින් තමයි අතරම සහභාගී වුණේ. මොකද සමහර දේවල් වෙනවා ආරංචිලා ඒත් මම තනිපයින් කැමැත්ත දුන්නා. කැමැත්ත දීලා මම දෙගිඩිය ආමරණයේ ඒක ප්‍රශ්න අහලා සනාථ කරගත්තා. ඇත්තටම අපි හිතුවට වඩා සාර්ථක සංචාරයක් වුණා. මම බලාපොරොත්තු වුණාට වඩා විශාල අපි දේවල් කරපු මේ මුදලට මේ වගේ සංචාරයක් කරන්න පුළුවන් කියලා මට බොහෝ දුරට සැක හිතුණා. අපි අපේ නඩේත් අපි ඉඳන් අපි මේ සම්බන්ධ සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙන විදිහටම මෙහෙම යාගොඩට වැදගෙන ඊගාවට නානමාන කන ඊගාවට මේ නත්ලගේ ස්වාභාවික සංගරත්නයේ දානයත් අපිට ආහාර අපි ඉක්ුවට වඩා හොඳ ආකාරයෙන් ඉන්නුවිට විශේෂම කියනවා ඉදුමිට අපි බලාපොරොත්තු වෙනවට වඩා හොඳට අපිට ලැබුණා. අතන අපි මේ තායිලන්ත සංචාරයේ විශාල අත්දැකීම් සම්භාරයක් අපි තාම සිද්ධ වෙනවා. අපි මේ දෙක සහභාගී කරගන්නවා.